අයිබෝවන් වාසනාවන් ඔන්න අද පොඩි ගේම් එකකට ඇවිල්ලා ඉන්නේ. මම දෙනවා හිමාට පොඩි චැලෙන්ජ් එකක්. මොකක්ද දන්නවද? මම කියන වචනයක්, ඒ වචනෙට ආදේශක වචනයකුත් කියනවා. එතකොට ඒ වචනේ දාලා ඔයා වාක්‍ය පහක් කියන්න ඕන. හරිද? වචනේ තමයි හදවත. ඔයා හදවත ගැන වාක්‍ය පහක් කියන්න ඕනේ. හදවත කියන්න බෑ හැබැයි. හදවත කියන වචනේට ආදේශක විදිහට ඔයා පාවිච්චි කරන්න ඕන පස්සපැත්ත. හරිද? කාලේ පටන් ගන්නවා. හදවත ගැන වාක්‍ය පහක් කියන්න ඕන. හදවත කියලා කියන්න බෑ. එතකොට කියන්න ඕන පස්සපැත්ත. 1 2 3. මගේ මුළු පස්ස පැත්තෙම මං වුණාට ආදරේ. එකයි. හරි. මගේ පස්ස පැත්ත සමහර වෙලාවට ගොඩක් රිදෙනවා. දෙකයි. මගේ පස්ස පැත්තට සමහර වෙලාවට ඔයාව ගොඩක් දැනෙනවා. තුනයි. මගේ පස්ස පැත්තට සමහර වෙලාවට දුක හිතුනාම මං කාත් එක්කවත් කතා කරන්නේ නැහැ. අන්තිමේක. ඇත්තටම සමහර දේවල් වලට මගේ පස්ස පැත්ත රිදෙනවා වැඩි. හරි. හරි. දැන් ඔයා මට දෙන්න චැලෙන්ජ් එක. හරි. දැන් ඔයා මට දෙන්න. මම වාට එක දෙනවා. ඔයා ජොබ් එක වෙනුවට බුරිය කියලා. ජොබ් එක වෙනකොට බුරිය. බුරිය. හරි. මම එහෙනම් කියනවා. ඇත්තටම හැමදාම උදේට නැකිලා මම බුරියට යනවා. එතකොට මම බුරියට යනවා. එතකොට ඉතින් බුරිය නිසා තමයි අපි ජීවත් වෙන්නේ. බුරියෙන් අපිට මාස්පතා සල්ලි හම්බ වෙනවා. ඊට පස්සේ සමහරක් වෙලාවට බුරියේ ඉන්න ලොකු ආයතන ප්‍රධානීන්ට කන පැලෙන්න ගහන්න හිතන වෙලාවල් තියෙනවා. ඒ වුණාට බුරියෙත් ලොකු ආයතන ප්‍රධානී. ඒ වුණාට ඉතින් බුරිය වටින හින්දා උන් එක මොකුත් කියන්නේ නැතුව බුරිය රැකගෙන ඉන්නවා. තව එකක් තියෙනවා. බුරිය වෙලාවකට එපා වෙනවා මට බුරිය. බුරිය එපා වෙන බුරියත් එක්ක ජීවත් වෙන්න. ජීවත් වෙන්න ඕන හින්දා බුරිය කරනවා.